එතකොට මේ පාරවල් ටික දැන් අපි එක ගැන සතුටු වෙනවා. මොකද අපි දකුණේ මිනිස්සු අපි කොළඹට යන්න බෑ 7ක් විතර ගියානේ. ඔව්. කොළඹට කොළඹ යනකොට බෑ 4ක් 5ක් යනවා. යනවා. බෑ 4ක් 5ක් යනවා. දාඩිය දාන්න හරියට අපි ගියා. හරි. ඒක අපි ගියා කියන්නකෝ. නමුත් රටේ ප්ලෑන් එක ඇවිල්ලා මහා මාර්ග ටික හදලා අධිවේගී මාර්ග ටික මිනිස්සුන්ට සප පහසුව පිණිස ඉක්මනට යන්න ඒ තත්ත්වය හදලා දුන්නා. හැබැයි ඒක හැදුවේ අපි කියන්නකෝ ජපානෙන් ණය වෙලා හරි චීනෙන් හරි නෑ. නමුත් ඒක හැදුවේ ලංකාවේ මිනිස්සුන්ට නිකන් යන්න නෙවෙයි. යම් කිසි මුදලක් ගෙවලනේ යන්නේ. ඉතින් ඒ මුදලින් කොටසක් එහාට ගියත් කොටසක් අපි ඇතුළත තියෙනවා. නමුත් එතන නෙවෙයි නිමල් මහත්තයෝ මේක සිද්ධ වුණේ. හරිද? ජනාධිපති මහින්ද මහත්තයා ධනවාදී ලෝකයේත් එක්ක හිටගන්න ගේ නිසා තමයි මහත්තයට යන්න සිද්ධ වුණේ. හේතුව අපේ ශ්‍රී ලංකාවේ ජනතාවට උනේ මිනිස්සුන්ට ආර්ථිකයට දැනෙන්න ගත්තා. මිනිස්සුන්ට කන්න වතුර නැති බව දැන් තේරුණා. මිනිස්සුන්ට තේරුණා කොහාටද යන්නේ කියන එක මිනිස්සුන්ට තේරුණා. තේරිච්ච නිසා තමයි රටක් බේරගත්තු ජනාධිපතිතුමාට ගෙදර යන්න සිද්ධ වුණේ. ඒ ගෙදර ගියාට පස්සේ ඔබතුමා දන්නවා එකට ඉඳලා මෛත්‍රීපාල මහත්මයා සෞඛ්‍ය ඇමති. ඒතර ඒගොල්ලන්ට මහින්ද මහත්තයලට තිබුණු රටක් පාලනය කරන්න තරම් නායකත්වයක් දෙන ඥානයක් ඒගොල්ලන්ට පහළලා තිබුණේ නැහැ. ඇත්ත කතාව ඒකනේ. එතකොට ඒගොල්ලෝ ආප්පේ කාලේ ඒ අවස්ථාවේ ඒගොල්ලන්ට තේරුණා මේ වෙනම දැන් උතන රනිල් මහත්තයාත් හිටියනේ. ඇයි රනිල් මහත්තයා ජනාධිපතිතුමාට තර කරේ නැත්තේ? ඒගොල්ලන්ට හිතුණා මේ වෙලාවේ තමයි ගින්න ගන්න වෙලාවටනේ නිමල් මේ තව ටිකක් අවුලවනවා කියන වගේ එයාලා කරේ මේ වෙලාවේ අනිවාර්යෙන් ඒ අවස්ථාව තුළ කවුරු ආවත් ජනාධිපතිතුමා පත් කරගන්න ජනතාව විතර මාර පීඩනයක හිටිය අවස්ථාවක් බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ වෙලාවේ සිරිසේන ජනාධිපතිතුමා සිරිසේන මහත්තයා ජනාධිපතිතුමා ජනතාව දුන්නනේ. ඒතර අගමැති උනේ කවුද? රනිල් වික්‍රමසිංහ තමයි අගමැති. හරිද? එතකොට අන්න බලන්න ඒකවල ප්ලෑන් එක පොඩ්ඩක් හිතන්න. මම මේ ඔබතුමාට කියන්නේ දැන් ඔබතුමාට දේශපාලන අත්දැකීම් එක්ක තිබුණාට මම කියන්නේ මගේ දැනුම මම කතා කරන්නේ. බලන්න එයා අගමැති වෙලා මෙයා ජනාධිපති වෙලා දෙන්න දෙපැත්තට ඇදුනා. අරයිට තීරණ ගන්න බෑකෝ මෙයාට රට දිනු කරන්න මෙයාට තීරණ කරගන්න බෑකෝ අරයට රට දිනු කරන්න. කරලා මොකද උනේ? අපේ තියෙන බැංකුවට කෙලියා. ලොකු මහ බැංකුවටම දුන්නා. දීලා අරයි ජනාධිපතිතුමා කිව්වේ එයා දන්නේ නැහැ මේක. අගමැති තමයි ගේම. ඊට පස්සේ ඒ වගේම අපේ රටට පොඩි විනාශයක් සිද්ධ පොඩි ලොකු විනාශයක්. ඔබතුමා ඒක දන්නේ නැති. ලොකු විනාශයක් උනේ මොකද්ද කියලා ඔබතුමා පොඩ්ඩක් කන්ටිනියු කරන්න. පාස්සු පහරේ. ඒක කරේ කවුද? බුද්ධ්‍යංශල ඉද්දි දක්ෂ හමුදාවක් අපේ රටේ ඉන්න. අපේ රජයේ හමුදාව පොලිසිය කියන්නේ පට්ට දක්ෂයෝ ඉන්න රටක් අපේ රට. අපේ රට පට්ට දක්ෂින රටක්. එතකොට එවැනි දෙයක් තියදී මෙවැනි දෙයක් සිද්ධ වුණානේ. ඔබතුමා දන්නවා. එතකොට රටේ දියුණුවක් ඇති වුණාද? නැහැ. එන්න මිනිස්සුන්ට දැනුණානේ. බඩගින්න දැනුණා. මිනිස්සුන්ට විඩාව දැනුණා. දැනුණ නිසා මිනිස්සු බලාපොරොත්තු වුණා අලුත් ජනාධිපති කෙනෙක් පත් කරන්න. වෙනසට ඒක ජනතාව නැතුව තිබුණු රජයේ යටතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරා පාර්ලිමේන්තුව ඇතුළත. ඇත්ත කතාව ඕකනේ. එතකොට ජනතාව ගෙනාවු ජනාධිපති කෙනෙක් නෙවෙයිනේ. හැබැයි ජනතාව එතන හිටියෙත් මාර පට්ට වේදනාවකින්. ඒතර ඔබතුමා දන්නවා නෑ ඊට පස්සේ ගෝඨාභය හිටි. ගෝඨාභය මහත්තයා තමයි ආවේ අරයිගෙන් පස්සේ. කවුද මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගෝඨාභය මහත්තයා. ගෝඨාභය මහත්තයාට රටක් බේරගන්න යුද්ධට අණ දෙන නිලධාරියෙක් වුණාට එයාට දේශපාලන අධ්‍යක්ීම් අතිබහුල කෙනෙක් නෙවෙයි. නෑ එතෙන්දි මෙහෙම දෙයක් වුණා. මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඇතුළේ මොකද පරණත නායකයෙක් ඉන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයා. අරයයි අත්දැකීම් නැතුණත් මේ ගෲප් එක හරහා යන්න පුළුවන් කියලා මිනිස්සු ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඒ කියන්නේ ඉෂ්ට වුණේ නැහැ. එතන ඉෂ්ට වුණේ නැහැ. මොකද එයාලා හිතුනේ අයියලා මල් ඇත්තමකුත් මහින්ද මහත්තයා එතන ඉල්ලන්න බෑ ඡන්දෙ. මිනිස්සු මහින්ද මහත්තයා තමයි දුන්න ඡන්දේ. මහින්ද මහත්තයා ඉල්ලන්න බැරි හින්දා ගෝඨාභය මහත්තයාට දුන්නා. මොකද ඒතර දුන්න පරණත නායකයෙක් ඉන්නවා මෙතන ජනාධිපති මහින්ද මහත්තයා. ඒ අරන් මේ ගෲප් එකට හොඳ මේ රට ආයි දුණු කරලා යන්න පුළුවන්. නමුත් ඒ කට්ටියෙන් අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වුණේ නැහැ. ඔව් මේකට දෙයක් තියෙනවා නිමල් මෙහෙම දෙයක් තියෙනවා. ඔතන මහින්ද මහත්තයා ගෝඨාභය මහත්තයට සපෝට් කරා කියලා බලාපොරොත්තුවක් ජනතාව කරේ නැහැ. ඔබතුමා දන්නවද රටට ලොකු බීසනයක් තිබුණා. යුද්ධයට වැඩිය යුද්ධයක් තිබුණා රටේ. මොකද්ද කියන්නේ? යුද්ධයට වැඩිය යුද්ධයක් තමයි දෙමව් හිනහ වෙලා හිටිය දෙමව්පියන්ට දරුහුල්තල් බලපු දරුවන්ට දරුවන්ගේ දරුහුල් කල්ප දෙමව්පියන්ට ඔළුව අත ගාලා මගේ පුතා කියපු දෙමව්පියන්ට දරුවෙක්ගේ ඔළුවක් අත ගන්න බැරි කාලයක් ආවා. ගෙදරට ගිහිල්ලා දරුවෝ එළියට එන්නේ ඇස් දෙක පුංචි කරගෙන. හරිද?
අම්මලා තාත්තලා හම්බ කරන් හිටපු සල්ලි කුට්ටිය මේසුරු තියන්න බැරි කාලයක් ආවා. හරිනේ? ජනතාව මාඩ පීඩනයෙන් හිටියා යටින් යුද්ධයක් ගියා. තමන්ගේ ගෙදර ඉන්න දරුවෝ බලා ගන්න බැරි කාලයක් තිබුණා. ජනාධිපතිතුමාගෙන් මට මතකයි ජනතාව අඬලා වැටෙලා ඉල්ලුවේ මගේ දරුවා බේරලා දෙන්න. මුද්‍රාවලින් බේරලා දෙන්න කියලා. මං ඒක හොඳටම දැක්කා. හරිද? හිනහ වෙලා මට මතකයි ගෝඩාය මහත්තයා ජනතාවට කිව්වේ මං එක කරනවා කියලා. හරිනේ? නමුත් කරාද? කරේ නැහැ. අපි බලාපොරොත්තු වෙන එක උන්නේ නැහැ. ඒක පත්ත පහකවත් උන්නේ අන්න ඕව තමයි මිනිස්සුන්ට දැනුනේ. නැහැ. ප්‍රශ්න නැති. දැන් ජනාධිපතිතුමත් කොළඹ ඉඳගෙන කිව්වට නෑ ගමට ගේන්න ඕනේ. ගමට ගෙනල්ලා ආරක්ෂක කමිටු පිහිටවල ගමේ දැන් අපි වගේ අපේ ගමේ අපි දන්නවා මේ කුඩු විකුණන මිනිහා කවුද කුඩු ගහන මිනිහ ඔක්කොම. දිමල් මහත්තයා මෙහාන්න මම ඔබතුමාගේ මං කොනේ මම මේ දැනට වර්තමාන ජනාධිපතිතුමාගේ මම උපදෙස් ගන්නවා දැන්. ඔගේ ගන්නවා. මොකද අපි මේ කරමු දැන් මේ මිනිස්සු ගොඩක් අය මේ එක දේවල් ඔළුවේ තියාගෙන කියන දේවල් ගැන මම කතා කරන්නේ. මිනිස්සුන්ට වැරදුණු තැන් තමයි මේ කතා කරන්නේ. මම කියන්නේ 160ක් දුන්න 140 කෙලිය ඉන්නවා. ඒ කියන්නේ වරදාන ලබාපත්තු කට්ටිය ගොඩක් ඉන්නේ නේ 100 ගොඩක් ගත්තු. අපිට වරදාන්න ඕනේ. අපි ඒක දැන් කිව්වේ ජනාධිපතිතුමා අපි කියන්නේ කොළඹ ඉඳලා කියලා වැඩක් නැහැ ගමට එන්න. ඔව් චුට්ටක් ඉන්න ඊළඟ පටන් ගමු අපි ඊළඟ වීඩියෝ එකේ.